මට නම් පින්වතුනි මේ ලෝකේ ගැන වර්ණනා කරන්න එක බින්දු මාත්‍රිය දෙයක් නැහැ. මේ ලෝකෙන් එතර වෙන්න හේතුව ඇහුවොත් එහෙම කියන්න පුළුවන් මුළු ජීවිත කාලෙම. ඇයි ලෝකෙන් එතර වෙන්න ඕනේ කියලා. ඒක නිසා මේවා ගැන හොඳ කල්පනාවෙන් ඉන්න. මතක තියාගන්න විපාකයයි ඔබ ජීවත් කරවන්නේ. ඔබට යහපතින් ජීවත් වෙන්න ඕන නම් එක්ක විපාකයේ යහපත් කරවන්න. එහෙම නැත්නම් විපාකේ කැන්සල් කරවන්න. විපාකයේ උපදින එක නතර කරවන්න. ඔබ කියලා එකක් නැහැ. ඒ වෙලාවේ හැදෙන හිතක් තියෙන්නේ. ඉතින් මේව අවබෝධ වුණේ නැත්නම් පින්වතුනි ඔය ලෝකයට වෙච්ච දේ වෙනවා. ඊළඟට එකක් එයි දැන්. දැන් එකක් එයි. ඔය එනවා. ඔය ජීවත් වෙනවා. දැන් මොකද විපාක කැඩි කැඩි එනවා. ඒ කැඩි කැඩි එනකොට ඔයක තමයි ඔබ ජීවත් වෙනවා කියලා ඔය කියන්නේ. සත්‍යය කියන්නේ මේ කයට කියලා ගත්තට පස්සේ ඉතින් කය නම් තිබුණා නේද ඉඳලා කියලා හිතෙනවා. මේ හිත හැදෙනවා දැන් ඔය. හිතටනේ දැනෙන්නේ ඔය කියන වේදනාව ඕන එක. දැන් හිත හැදි හැදි එනවා. ඒක සපවත් කරගන්න නම් අර විදිහට කරන්න. මුළු ජීවිතේම කර කර ඉන්න. එහෙම නැත්නම් ඔය කුණ්ඩ වලින් මිදෙන්න සිංහස. මිදෙන්න තියෙන එකම දේ මොකද්ද? ඔය විපාක හැදෙන එක නතර කරන්න. හැරෙන්නව බෑනේ නැත්තම්. ඒකටත් විපාකයක් හැදෙලා. ටයිම් කියන්නේ වචි කියන්නේ අනේ සමා වෙන්න ආයි නෑ ඒක නැතුව ආයින් බැරිද? පුළුවන්. ඒ මොකක් කියන්නේ බෑ. මේකට විපාක හැදෙලා ඉවරයි. මොකද ජජ් කරන්න කවුරුත් නැහැනේ. ඒකනේ කියන්නේ මේක මම පර්ෆෙක්ට් සිස්ටම් එකක්. ජජ් කරන්න කවුරුත් නැහැ. මේකටත් මට උත්තරයක් දෙන්න. කවුරු හරි ඇවිල්ලා ඔබට ගහන්න හදනවා. ඒකෙන් බේරෙන්න නම් ඔබ ගහන්න ඕනේ. ඔබ ගැහුවොත් ඔබට පව් පිරෙනවා අපායනවා. එයා ගැහුවොත් ඔබ මැරෙනවා. මොකද්ද ඔබ ගන්න තීන්දුව මේ වෙලාවේ? එතන ලොකු ගැටලුවක් තියෙනව නේද මේකට? එහෙනම් ඔතන එච්චර ලොකු ගැටලුවක් තියෙනව නම් දැන් මට මේකට උත්තරයක් දෙන්න. මේ වෙලාවේ හිතක් හැදෙනවා. ඒක පාපයට නැඹුරු වෙච්ච හිතක් නං. කාමයට එන රාග දේශ මොහයට නැඹුරු වෙච්ච හිතක් නං. ඒකෙන් ලොකු අවඩක් වෙනවා. ඔබටම. එහෙනම් හැමතිස්සෙම සිහියෙන් ඉඳගෙන ඒක එක්ක පිනකට නැඹුරු කරලා තියාගන්න ඕනේ. නැත්නම් කුසලයකට නැඹුරු කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට ඒ මොකද්ද හිතුනේ ඒකට අනුකූලව වෙන විපාකයක් හැදෙනවා. ඔන්නොහොම ජීවිතයක් ජීවත් වෙන්න ඕනේද ඔබට? අර කලින් කියප එක අසාධාරණයි නේද පින්වතුනි? එයා මේ මාව මරන්න එන්නේ හා. ඔබව මරන්න එන්නේ. එතකොට පීයෙන් අයින් හදන්නේ ඔබට. දැන් ඉතින් ගරන් දෙයක් නැහැ. එකක් බොළු පාරක් ගහන්න වෙනවා. ඒ ගැහුවොත් ඔබ අපාය යනවා. උසාවියෙන් බේරුණ හැකි මොකක් කියලාද? ආත්මාරක්ෂාව කියලා. පුළුවන්ද ධර්මාධිකරණයෙන් බේරෙන්න? ඒකෙන් බේරෙන්න බෑ. ඒකට අනු යන්න වෙනවා. ගැහුවොත් යන්න වෙනවා. නොගහ හිටියොත් මැරෙන්න වෙනවා. අසාධාරණ නැද්ද ලෝකේ? අසාධාරණ නැද්ද? ඒක එච්චර අසාධාරණ නම් එතනදී මේ හැම වෙලාවකම සිහියෙන් ඉඳගෙන සැප විපාකයක්ම ජනිත කර කර ඉන්න වෙනවා. ඒකෙදි දුක් විපාකයක් ජනිත වුණොත් ඒකට
දුක් විඳින්න වෙනවා. ඔන්න ඔය ලෝකේ ඉන්න ඕනේද? එහෙනම් දැන් මොකද්ද වටින්නේ? ඕතනින් නිදහස් වෙන්න chance එකක් තියෙනවා නම් ඒකට වඩා වටින්නේ මොකද්ද ඔබට? තව ටිකක් ඉඳලම